මං ඉෂාරා. අපේ ගම හරිම ලස්සන සුන්දර ගමක්. ඒත් ඒ ගමේම හිටපු සමහර මිනිස්සුන්ගේ තිබුණ ගතිගුණ නම් හරිම පිළිකුල් සහගතයි. මං උපතින්ම දුප්පත්කම තුරුල් කරගෙන ඉපදුන කෙල්ලෙක්. දුප්පත් වුණත් අපි කාටවත් කරදරයක් නොවි අපේම මහන්සියෙන් කීයක් හරි හම්බ කරගෙන හරිම සතුටින් දවස ගෙවා ගත්තේ. මගේ දුප්පත් අහිංසක අම්මයි තාත්තයි විතරයි මට ඉන්නේ. මං ඕ ලෙවල් වෙනකන් ඉගෙන ගත්තේ හරිම අමාරුවෙන්. මොකද මගේ ඉගෙනීමට වියදම් කරන්න තරම් ආර්ථික මට්ටමක් අම්මලාට නොතිබුණ නිසා. කොච්චර දුක් විඳත් මගේ අම්මා හරිම ලස්සනට හිටියා. තාත්තත් ඒ වගේමයි. ඉතින් එයාලා දෙන්නගේ මේ ලස්සන මටත් අඩුවක් නැතුව පිහිටලා තිබුණා. මං ලස්සන නිසා අහංකාර වුණා නෙවෙයි. ඒත් මං ගමේ හිටපු අනිත් කෙල්ලන්ට වඩා ගොඩක් වෙනස් චරිතයක් වුණා. මං වැඩි කාවවත් ආශ්‍රය කළේ නැහැ. මං මගේ පාඩුවේ තනියෙන්මයි ජීවත් වුණේ. ඒත් ගමේ මිනිස්සු දැක්කේ වැරදි විදියට. මං අහංකාරයි කියලා සමහරු මගේ මූණටම මට එක එක දේවල් කියලා තියෙනවා. සමහරු කියනවා ඇඟිල්ල තරමට ඉදිමෙන්න ඕනේ කියලා. ඒත් ඒ එක කතාවක්වත් මං වැඩි ගණන් ගත්තේ නැහැ. ගොඩක් අය මට ඉරිසියා කළා. ඒ නිසාම මට ජීවිතේ වර්ධිනකම් ගොඩක් අය බලන් හිටියේ. කොහොම හරි ඕ ලෙවල් වෙනකන් ඉස්කෝලේ ගියේ මං ඒ ගමන නවත්තලා ටවුන් එකේ තිබුණ ලීබඩු සාප්පුවක රස්සාවට ගියේ අපේ මාමා කෙනෙක් අඳුරන තැනක. එතන අයිතිකාර මහත්තයාත් හරිම හොඳයි. එයාලගේම දරුවෙකුට වගේ තමයි මට සැලකුවේ. ටික කාලයක් මං එතන වැඩ කරගෙන හිටියා කිසිම කරදරයක් නැතුව. අපේ ගෙදර තිබුණ ආර්ථික ප්‍රශ්නත් ගොඩක් දුරට විසඳුණා ඒකෙන්. ඒ නිසාම ගමේ මිනිස්සු තවත් කුලප්පු වුණා. අපි ගමේ කිසිම කෙනෙකුට වරදක් කරලා නැහැ. ඒ මිනිස්සු අපිට එහෙම සලකන්න හේතුව මොකද්ද කියලා ඇත්තටම අපි දැනගෙන හිටියේ නැහැ. ඒත් අපි කාටවත් වෛර කළේ නැහැ. ගමේ මිනිස්සු කතා නොකරුවත් අම්මලා බලෙන් හරි මේ මිනිස්සුත් එක්ක කතා බහ කරලා හිටියා. මං ලීබඩු සාප්පුවේ හොඳට රස්සාව කරගෙන ගිය නිසා මහත්තයා මට ඉක්මනට පඩි වැඩි කරලා දුන්නා. ඒක නිසා මට පුළුවන් වුණා පයින්ම රස්සාවල් හොයාගෙන යන මගේ තාත්තට ගෙවන්න පොඩි බයිසිකලයක් අරන් දෙන්න. එයා ඒකට ගොඩක් ආස වුණා. ඊට පස්සේ එයා ගමෙන් පිට ගිහිල්ලා තවත් වැඩ හොයාගත්තා. ඒ නිසාම අපේ ආර්ථික මට්ටම තවත් හොඳ අතට හැරුණා. දුප්පත්කමේ අඩියම හිටපු අපිට අනිත් මිනිස්සු වගේ අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න වරම් ලැබුණා. ඒත් දෙයියනේ එක දවසක් මම ෂොප් එකේ ඉද්දී මට මහා කාලකන්ණි ආරංචියක් ආවේ. එදා අම්මයි තාත්තයි දෙන්නම ගෙදරට බඩු වගේක් ගේන්න ටවුන් එකට එන්න ඇවිත් තියෙනවා. ගමේම මිනිහගේ ට්‍රැක්ටරයක් අයිනෙන් ගිය බයික් එක පිටිපස්සෙන් හප්පගෙන ගිහිල්ලා. මට ආරංචිය ආවේ එයාලා ඉස්පිරිතාලේ ගෙනිච්චටත් පස්සේ. මං යනකොට එයාලට ඕන කරන ප්‍රතිකාර ඉස්පිරිතාලෙන් කරලා තිබුණා. එයාලා දෙන්න හිටපු වාට්ටු දෙකේම මට කිව්වා එයාලට ඕන කරන හැමදේම කරලායි තියෙන්නේ. එයාලට එච්චර අමාරු නෑ. ඒක නිසා දැන් ගිහින් හෙට උදේ එන්න කියලා. මං අඬ අඬාම ගෙදර ආවා. ඒ ආවත් මට මේ ගැන කියන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. මං ගෙදර ඇවිත් දොරවල් දෙකම වහගෙන ඒ ඇඳුම පිටින්ම ඇඳට වැටුනේ පහෝදා උදේම ඉස්පිරිතාලට යන්න හිතාගෙන. මහා රෑ වෙනකන් අඬ හිටපු මට කොයි වෙලාවෙ නිින්ද ගියාද කියලා මන් දන්නේ මට එකපාරටම ඇහැරුනේ වහලෙන් ඇහුණ සද්දකින්. මම බලනකොට පිරිමි 4 දෙනෙක් වහලෙන් අපේ ගේ ඇතුළට බහැලා තිබුණා. මං දැනගත්තා ඒනම් හොඳකට නොවන බව. මං කෑ ගැහුවා. ඒත් මගේ පිහිටට කවුරුවත්ම හිටියේ නෑ. මට පුළුවන් විදියට උන් 4 දෙනා එක්කම පොර බැදුවා. ඒත් මගේ ඒ ශක්තිය වැඩි වෙලාවක් තිබුණේ නෑ. මගේ ඇඳුම් කෑලි කෑලි වලට ඉරලා විසිකරපුම් මාරුවෙන් මාරුවට එළි වෙනකම්ම මගේ ජීවිතේ විනාශ කළා. මං මල කඳක් ගානටම අඩපණ වෙනකන් ඉඳලා උන් යන්න ගියා. උදේම අම්මලා බලන්න ඉස්පිරිතාලට යන්න තියා නැගිට ගන්නවත් මගේ ඇඟට පණක් තිබුණේ නෑ. දවල් වෙනකම්ම මං ඒ විදියටම හිටියා. ඒත් අම්මලාව බලන්න යන්න තිබු වමනාව නිසාම මං අමාරුවෙන් නැගිටලා ලෑස්ති වුණේ ඉස්පිරිතාලට යන්න. එහෙම වැනි මං එළියට බහිනකොටම ෂොප් එකේ මහත්තයාගේ වාහනේ ඇවිත් ගේ ඉස්සරහා නැවැත්තුවා. මං hina වෙන්නද අඬන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. කොහොම වුණත් මාව දැක්ක ගමන් මහත්තයාට වෙනසක් තේරෙන්නේ නැති. එයා දුවගෙන වගේ මගේ ළඟට ආවා. එයා ඉස්පිරිතාලටත් ගියාලු. එහෙ නැති නිසා තමයි ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. ඇයි මොකද උනේ කියලා මහත්තයා මගෙන් ඇහුවා. මං අකුරක් නෑර වෙච්ච හැමදේම මහත්තයාට කිව්වා. එයා එවෙලෙම මාව පොලිසියට එක්කන් ගියා. ඒත් වැඩක් උනේ නෑ. එදා රෑ ආපු එකෙක්වත් මං අඳුරන උන් නෙමෙයි. ඒ නිසා පොලිසිය උන් ගැන හොයනවා කිව්වා මිසක් අද මේ වෙනකන්වත් කිසිම දෙයක් උනේ නෑ. අඩුම ගානේ මගේ අම්මලාව අපහු මිනිහටවත් හරියට දඬුවමක් ලැබුණේ නෑ.
කොහොම වුණත් මගේ ජීවිතේ විනාශ වුණාට අම්මටයි තාත්තටයි නම් ලොකු කරදරයක් උනේ නෑ. ඒත් එයාලා දෙන්න තාමත් අඬනවා වැළපෙනවා මට සිද්ධ වුණ දෙයට. දැන් නම් අපිට ගමේ උන්ගෙන් ලොකු කරදරයක් නෑ. සමහර උන් බලෙන් එනවා අපිත් එක්ක හිතවත්කම් පවත්වන්න. අපි වෙනදා වගේම තාමත් ජීවත් වෙනවා. ඒත් මට අහිමි වුණ දේවල් ආයෙ ලබා ගන්නේ කොහොමද මං?